වැඩට ගිය බිරිඳට ආයෙ ගෙදර එන්න බැරි කරන්න හිතාගෙන මිසිසිපි ගඟේ බැම්ම කඩලා මහා විනාශයක් කරපු ජේම්ස් ස්කොට් ගැන තමයි අද අපි කතා කරන්නේ. කවුද මේ ජේම්ස් ස්කොට් කියන්නේ? මේ වගේ විනාශයක් කරේ මොන වගේ දෙයක් බලාපොරොත්තුවෙන්ද? සම්පූර්ණ විස්තරේ කතා කරමු අපි මේ වීඩියෝ එකෙන්. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ජේම්ස් රෝබර්ට් ස්කොට් කියන පුද්ගලයා. 1969 වසරේ ඇමරිකාවේ මිසුරි කියන ප්‍රදේශයේ තමයි ඔහු ඉපදිලා තියෙන්නේ. රාත්‍රියේ මුරකරුවෙකු සහ අර්ධකාලීන පිරිසිදු කරන්නෙක් විදියට සේවය කරපු ජේම්ස් වයස 20 දී සුසී කියලා කාන්තාවක් සමග විවාහ ගිවිස ගන්නවා. හොරමැරකම් ජඩවැඩ හින්දා මුළු ප්‍රදේශයෙන්ම නම සවුත්තු කරගත්ත මිනිස්සෙක් තමයි ජේම්ස් ස්කොට් කියන්නේ. මේ කතාවේ හොඳම සිද්ධිය වෙන්නේ 1993 ජූලි 16 වෙනිදා. මේ සිද්ධිය වෙද්දී ජේම්ස්ට වයස අවුරුදු 23යි. ඒ කියන්නේ ජේම්ස් සහ සුසී විවාහ වෙලා අවුරුදු 2කින් වගේ තමා මේ සිද්ධිය වෙන්නේ. කතාවෙන් කතාවට සුසී ගැන කියන්න අමතකුණා. සුසී කියන්නේ මිසිසිපි ගඟේ අනෙක් පැත්තේ එහෙමත් නැත්නම් බටහිර ක්වීන්සි වල වේටර්වරියක් විදිහට සේවය කරන කාන්තාවක්. සුසී වෙනදා වගේම තමන්ගේ රැකියාවට ක්වීන්සි බලා පිටත් වුණා. අමතක කරන්න එපා අපි මේ කතා කරන්නේ බිරිඳෙනකන් වැළඳ ගන්න බලාගෙන ඉන්න ආදරණීය සැමියෙක් ගැන නම් නෙවෙයි. සුසී ගෙදරින් යනකම් බලන් ඉඳලා යාළුවොත් එක්ක ඩ්‍රින්ක් එකක් දාලා හවසට කොහේ හරි රවුමක් දාන එක තමයි ජේම්ස්ගේ ප්‍රධාන රාජකාරිය උනේ. යාළුවොත් එක්ක ජේම්ස් කරන මේ පිස්සු වැඩවලට සුසී නම් පොඩ්ඩක්වත් කැමති උනේ නැහැ. ඔන්න ඉතින් කවුරුත් නොහිතපු වෙලාවක මිසිසිපි ගඟේ බැම්මක් පුපුරලා මුළු නගරයම විනාශ වෙනවා. ගොවිබිම් ව්‍යාපාර ස්ථාන ගොඩනැගිලි සියල්ලම ජලයෙන් යට වෙනවා. මේ ගංවතුර නිසා ප්‍රධාන නගර දෙකක් සම්බන්ධ කරන එහෙමත් නැත්නම් ක්වීන්සි වලට යන්න තියෙන පාලමත් විනාශ වෙනවා. ඉතින් මේ වෙලාවේ සුසී ඉන්නේ ක්වීන්සි වල නිසා එයාට ආපහු ගෙදර එන්න බැරුව ක්වීන්සි වල හිර වෙනවා. මේ ජරමරාසේ තමයි ජේම්ස් අත්අඩංගුවට ගන්න පොලිසියෙන් ගෙදරට එන්නේ. මේ සිද්ධිය ගැන පරීක්ෂණ කරපු පොලිස් නිලධාරීන්ට අනාවරණය කරගන්න ලැබුණේ මිසිසිපි ගඟේ බැම්මෙන් ජලය කාන්දුවන අවස්ථාවේ ජේම්ස් ඒ අසල සැක සහිත ආකාරයෙන් හැසිරුණා කියලා. මේ සිද්ධිය වෙන්නත් කලින් ඔහු මේ වගේ දෙයක් ළඟදිම අනිවාර්යෙන්ම කරනවා කියලා ඔහුගේ යාළුවොත් එක්ක ඔහු පුරුසාරම් දොඩවලත් තියෙනවා. ඒ හැම විස්තරයක්ම එක්ක පොලිසිය සැක කරනවා ජේම්ස් මේ සිද්ධියට ඍජුවම සම්බන්ධයි කියලා. ඒත් මේ සිද්ධියේදී ජේම්ස් වැරදිකරු කරන්න කිසිම සාක්ෂියක් මේ වෙනකන් කාටවත්ම හොයාගන්න හම්බ වෙලා නැහැ. ජේම්ස්ට මුලදී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළත් සමහර පුවත්පත් වාර්තාවල සඳහන් වෙලා තියෙනවා එම දඬුවම ලිහිල් කරලා ඔහුට වසර 20ක සිරදඬුවමක් ලබා දුන්නා කියලා. ඉතින් හොඳම දේ වෙන්නේ ඔහු පොලිසියට කියලා දෙන්නේ තමන්ගේ බිරිඳව ක්වීන්සි වල හිර කරලා තමන්ට රිසිසේ සාදවලට ගිහින් යාළුවොත් එක්ක ෆන් එකක් දාන්න ඕන නිසා එහෙම කරා කියලා. අපේ ලංකාවේ ස්වාමි පුරුෂයෝ නම් කවදාවත් තමන්ගේ වයිෆ්ට මෙහෙම දෙයක් කරයි කියලා මම නම් හිතන්නේ. මොකද ගම් වතුරෙන් පීනගෙන හරි ඇවිත් ලංකාවේ බිරින්දෑවරු තමන්ගේ ස්වාමියා ළඟට එනවා. ඉතින් ඔයාලගේ අදහසත් කමෙන්ට් එකකින් දැම්මොත් ඊළඟ වීඩියෝ එකට ඒ කමෙන්ට් එක සෑහෙන්න ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් නැවතත් රසවත් අර්ථවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.